හායි. අද අපි කරවල කරියක් තමයි හදන්න යන්නේ. ඉතින් මම මේ විදියට කරවල ටික හොඳින් පිරිසිදු කරලා උණු වතුර ටිකක් දාලා හොඳින් පෙඟෙන්න තියෙනවා. ඒක පෙඟෙන අතරතුර අපි මාල් පින්නට අවශ්‍ය කරන ඉතුරු ටික සූදානම් කරගන්නවා. අල ගෙඩියකුත් මම මේ විදියට කෑලි වලට කපා ගන්නවා එකටම එකතු කරගන්න. ඊට පස්සේ මාළු මිරිස් කරලක් මම අරන් තියෙනවා. ඊට පස්සේ අමු මිරිස්, ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු ගෙඩියකුත් මම මේ ආකාරයේ සිහින්ව කපා ගන්නවා. ඊට පස්සේ මේ රත් වුණ භාජනයට අපි තෙල් ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක සාමාන්‍ය ගානට රත් වුණාම අපි කපාගත්ත ලුණු අමු මිරිස් දාලා පොඩි වෙලාවක් හොඳින් කලවම් කරගන්නවා. ඒක සාමාන්‍ය තත්ත්වයට මැල වුණායින් පස්සේ අපි පිරිසිදු කරගත්ත අපේ කරවල ටික ඒකට එකතු කරගන්නවා. මේ කරවල ටික එකතු කරගෙන මේ තෙල් වලින් පුංචි වෙලාවක් අපි ඒක බැදෙන්න අරිනවා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් බැදුණෙන් පස්සේ අපි කපාගත්ත අල ටිකත් ඒකට එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ මම කරපිංචා ටිකක් කහකුඩු ටිකක් මම එකතු කරගන්නවා මෙතනදී අමු 3-5 අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් ඒකටම එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ඒක තෙල් වල හොඳින් කලවම් කරගත්තයින් පස්සේ මම මේකට වතුර කෝප්පයක් විතර දාලා මේ අල ටික තැම්බෙන්න හොඳින් අපි කලවම් කරලා මේක වහලා අපි අල ටික තැම්බෙනකන් උයා ගන්නවා. ඒ වගේම මෙතනදී අපි කලින් කපාගෙන තිබ්බ මාළු මිරිස් ටිකක් දාලා කලවම් කරගන්නවා. දැන් බලන්න මෙතනදී අල සාමාන්‍ය ගානට තැම්බිලා තියෙනවා. මම සැරින් සැරේ මේකේ පියන ඇරලා බලලා දැන් අපි මේකට පොල් කිරි ටිකක් එකතු කරගත්තා. දැන් මේ පොල් කිරි ටික දාලා මේ හොද්ද හොඳින් නටනකම් අපි උයා ගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ විනාඩි 5කට 6කට විතර පස්සේ අපේ හොද්ද හොඳින් කලවම් වෙලා ඒක හොඳින් නටනවා. ඉතින් මේ ප්‍රමාණය වෙනකොට හොඳින් අල ටිකක් තැම්බිලා තියෙනවා. දැන් මේ විදියට අපේ කරවල හොද්ද සූදානම්. ඉතින් ඔයාලට ස්තුතියි අපේ වීඩියෝ එක අවසන් වෙනකම් බලුවට. බයි.